ආයිබෝවන් සුබ දවසක් වේවා FD ස්කෝල් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ ලංකා බැංකුව රාජ්‍ය බැංකුවක් වන BOC එකේ ලබා දෙන ස්ථාවර සම්පතු කීපයක් සම්බන්ධයෙන් කතා කරන්න. එතකොට කතා කරනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට රුපියල් ලක්ෂ 5ක වගේ මුදලක් ඩිපොසිට් කරලා ලංකා බැංකුවේ රාජ්‍ය ආරක්ෂාව සහිතව ආරම්භ කරන්න පුළුවන් FD ක්‍රම 5ක් සම්බන්ධයෙන්. ඉතින් ඔයාලා දැනට මම මේ ක්‍රම දන්නවා වෙන්න පුළුවන්. නමුත් අලුත් වෙච්ච රේට් එක තමයි මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ. ඔයාලා දන්නවා දැන් සතියකට විතර කාලේ ලංකා මහ බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ තීරණයක් ගෙනාවා එක් දින පොලි අනුපාතික වැඩි කරන්න. මේත් එක්කම දැන් බැංකු පොලි අනුපාතික වැඩි වෙමින් පවතිනවා. සම්පත් එක කමර්ෂල් එතකොට DFCC වගේ බැංකු HNB ඊට අමතරව NSB Peoples වගේ රාජ්‍ය බැංකු වල උනත් රේට් එක වැඩි වෙලා තියෙන්නේ. අපි බලමු කොහොමද ලංකා බැංකුවේ මේ විශේෂ ස්ථාවර සම්පත වලට මේක බලපාලා තියෙන්නේ කියලා. අපි යමු වීඩියෝ එකට. හරි. ඉතින් අද කතා කරනවා කිව්වේ මෙන්න මේ දින 100 ඉඳලා පටන් ගත්තම අපිට දින 400 වෙනකන් හම්බෙන FD රේට් සම්බන්ධයෙන්. එතකොට ඔයාලා මේ FD එක ඕපන් කරනවා නම් අනිවාර්යයෙන්ම රුපියල් ලක්ෂ 5ක මුදලක් ඩිපොසිට් කරන්න ඕනේ account එකක් ඕපන් කරනවා නම්. ඉතින් ඔයාලට හදිසියේ ණය මුදලක් ගන්න ඕනේ වුණොත් ඔයාලා මේ දාපු FD එකෙන් නැවත 90ක් දක්වා ණයක් විදියට ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් FD එකක් දැම්මොත් ඔයාලට මේ මුදල ගන්න පුළුවන් වෙන්නේ ඔයාලා පොරොන්දු වෙච්ච කාලය අවසානයේදීනේ. නමුත් හදිසියේවත් යම් කිසි හේතුවක් වෙලා මුදල් අවශ්‍යතාවයක් ඇති වුණොත් ණයක් විදියට ගන්න පුළුවන් කියලාත් බැංකුව සඳහන් කරනවා. එහෙම නැත්නම් කාල් පිරීම අවසානයේදී තමයි ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න රේට් එක අපි හැමෝම බලන්න ආසාවෙන් ඉන්න රේට් එක. ඉතින් මේ වෙලාවේ අනුව දින 100 ඉඳලා FD එකක් දානවා නම් ඔයාලට 108 ඉඳලා 10.5 දක්වා විහිදෙන රේට් එකක් බලා ගන්න පුළුවන්. 8ක් ලැබෙනවා දින 100කට දානවා නම් 150කට දානවා නම් 8.25ක් ගන්න පුළුවන්. දින 200දී 8.5ක් වගේම දින 300දී 9.5ක් ගන්න පුළුවන්. දින 400දී 10ක් වගේම දින 600කදී 10.5ක රේට් එකක් ගන්න පුළුවන්. ඔය විදිහට තමයි ඉන්ට්‍රස්ට් රේට්ස් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අවුරුදු 18 වැඩි ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙක් රුපියල් ලක්ෂ 5ක මුදලක් ඩිපොසිට් කරලා ලංකා බැංකුවේ මෙන්න මේ ආයෝජනය සඳහා එක් වෙන්න පුළුවන්. අපි බලමු කැල්කියුලේෂන් එකක් කරගෙන අපි දාන මුදලට සාපේක්ෂව අපිට කීයක් ලැබෙයිද කියලා. එතකොට අපි අද වීඩියෝ එකෙන් කැල්කියුලේට් කරනවා දින 100කට දින 200කට සහ දින 300ක වගේ කාලයකට වල FD එකක් ඕපන් කරනවා නම් ඔයාලට කීයක්ද ලැබෙන්නේ කියලා රුපියල් ලක්ෂ 5ක මිනිමම් ඩිපොසිට් එක සිද්ධ කරොත්. එහෙනම් යමු කැල්කියුලේෂන් පාර්ට් එකට. හරි. මුලින්ම අපි බලමු දින 100ක වගේ කාලයකට FD එක ඕපන් කරොත් කීයක්ද ලැබෙන්නේ කියලා BOC බැංක් එකෙන්. ඉතින් රුපියල් ලක්ෂ 5 මුදල මේ විදිහට අපි ගුණ කරගන්නවා. අපිට ලැබෙනවා දින 100ක් සඳහා 108ක පොලි අනුපාතකයක්. එතකොට 40000ක් තමයි අපිට වර්ෂයක් වගේ කාලයට ලබා ගන්න පුළුවන් වෙන්නේ. නමුත් අපි මේ මුදල ගන්නේ දින 100ක් අවසාන නිසා අපි දින 100ට හදාගමු. ඉතින් රුපියල් 10958ක මුදලක් තමයි යනුව ගන්න පුළුවන් වෙන්නේ. අපි දින 200කට දානවා නම් කොච්චරක් ලැබෙනවද කියලා බලමු. ලක්ෂ 5 මුදලට. ඉතින් අපිට ලැබෙනවා එතනදී 8.5ක පොලි අනුපාතකයක් අපි ගුණ කර ගන්නවා. රුපියල් 42500ක් තමයි වර්ෂයකට ලැබෙන්නේ. අපි බලමු දින 200කට කීයක් ලැබෙනවද කියලා. රුපියල් 23287ක මුදලක් ලබා ගන්න පුළුවන් දින 200ක වගේ කාලයකට ලක්ෂ 5ක් දාන කෙනෙක්ට. ඊළඟ මම කතා කරනවා කිව්වා දින 300ක් සඳහා ලැබෙන රේට් එක. ඉතින් මේ විදිහට ඔයාගේ අදාළ කාලයට ඔයා දාන මුදල ඔයාලට වෙනම කැල්කියුලේට් කරගන්න පුළුවන්. දින 300ක් සඳහා ලැබෙන්නේ 9.5ක වගේ පොලි අනුපාතකයක්. එතකොට 47500ක් ලැබෙනවා. වර්ෂයක් සඳහා අපිට පුළුවන් දින 300ට මේක හදාගන්න. ඉතින් දින 300ක් ඒ කියන්නේ මාස 10ක් වගේ කාලයකට FD එකක් දැම්මොත් ඔයාලට බලා ගන්න පුළුවන් රුපියල් 39041ක මුදලක් ලබා ගන්න පුළුවන් ලංකා බැංකුවෙන් මේ පවතින FD රේට්ස් එක්ක. ඉතින් ඊට අමතරව දින 400 600 වගේ ඒවා තියෙනවා. ඉතින් වීඩියෝ ගොඩක් දික් වෙන නිසා ඔයාලගේ කාලය ඉතුරු කරන්න අවශ්‍ය නිසා මම වැඩිදුර කතා කරන්නේ නැහැ. එතකොට ඔයාලට කැල්කියුලේට් කරලා බලන්න පුළුවන්. ලක්ෂ 5ක් දාලා මිනිමම් ඩිපොසිට් එක පටන් ගන්න පුළුවන්. වැඩිපුර මුදලක් තියෙනවා නම් ඊට වඩා වැඩිපුර රේට් එකක් වැඩිපුර පොලියක් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ඒකට ලංකා බැංකුවේ අද ගෙනාපු වීඩියෝ එක අවසන් වෙන්නේ. ඉතින් මගේ channel එක subscribe කරලා ඉස්සරහට එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. ඉස්සරහට ඔයාලට ආයෝජන ගිණුම් සම්බන්ධයෙන් සහ ලංකා බැංකුවේ රාජ්‍ය බැංකු තව තියෙන NSB Peoples වගේ බැංකුවල FD rates සහ money market ගිණුම් ගැන ඉස්සරහට මේ channel එකෙන් අරගෙන එනවා. ඉතින් channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. ගිහින් නම් සියලු දෙනාටම සුබ දවසක් වේවා.